ආයුබෝවන්. මේ කෝච්චි දැන් සති දෙකක නවත්තන්න යනවානේ. දැන් පහුගිය කාලේ අර මේ අසනීප කියන්නේ මැරිච්ච සත්තු ටික වෙනුවෙන් විධිමත් ක්‍රමයක් අනුගමනය කරනකම් අපි රාත්‍රී කාලේ දුම්රිය දානේ නවත්තන්න කිව්වනේ. සත්ත 5කට ගණන් ගත්තා. ඒ කියන්නේ ඒ සත්තු මැරණ එක මේ මිනිස්සුන්ගේ හදවතවල දැනෙන්නේ නැහැ කියන එකනේ. එහෙම දැනෙනවා නම් දැන් මේක දැනිලානේ ස්ට්‍රයික් කරන එක දැනිලා. ඒ හින්දා දැන් දුම්රිය නවත්තලා මේගොල්ලෝමනේ මේ ඔය පුහුණුව කරේ. ඒ කියන්නේ මිනිස්සු මේ ස්ට්‍රයික් කරන්නේ අර මට මතකයි මෝටර් බයික් එකක ජැකට් එක කොරකම් කරන් ගිහිල්ලා ඒකටත් දුම්රිය රියදුරු ස්ට්‍රයික් හරි නියාමකව හරි ස්ට්‍රයික් කරා. කොහොමද කෝච්චිය නතර වුණා. හැබැයි දැන් මේක දැනිලා. ඒ නිසා සති දෙකක් නවත්තන්න හදනවා. හැබැයි අර අහිංසක සත්තු මරනකොට වෙලාව වෙනස් කරන්න කිව්වහම ඒකට විධිමත් වැඩපිළිවෙලක් හොදන්න කිව්වහම කරේ නැහැ. ඒ හින්දා පරිසර වේදිකව තාමත් කඩේ ඵලයල්ලා.